මම මේ රැඳී සිටින්නේ ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ ඔමිතමා ප්‍රදේශයේ මිතුරු කැල විසින් සංවිධානය කරනු ලබන බත් දන්සල පැවැත්වෙන ස්ථානයේ මාත් එක්ක මේ වෙලාවේ සිටින මහත්මින් අපි ඔහුගෙන් අහලා බලමු මේ දන්සලේ කෑම කොහොමද කියලා. ෂුට්ටක් අපිට කියන්න පුළුවන් මේ කෑම කොහොමද කියලා. කෑම රසයි. හොඳට හදලා තියෙනවා. ගොඩක් පිං ගොඩට හදපු කට්ටියට. ලොකුට කියන්න දෙයක් නෑ මේකේ ලුණු වැඩි කෑම නෑ මොකුත්. අජිනමොටෝ දාලා නෑ මොකුත්. අල එක හොඳයි. මාළුවෙක් වගේ තියෙනවා. මාළුවෙක මස් වගේ හදලා නෑ. පපඩම කොරක්කේ වගේ නෑ. පපඩම විදිහට තියෙනවා. බත් එකේ පොඩි කහපාට මේකක් තියෙනවා. අපි කාලා තියෙන සුදු පාටවත් අද අපි කනවා කහපාට බත්. එතන පොඩි මේකක් තියෙනවා. හරි බොහොම ස්තුතියි. අපිත් එක්ක ඉන්නවා මේ වෙලාවේ ප්‍රධාන සූපවේදි මහත්මයා මේ පැන දුවනවා මේ අපිත් එක්ක කියලා ඉන්නවා මේ දුලිප් තමිල මහතා පොඩ්ඩක් කියන්නකෝ මොකද්ද මේ පිටිපස්සේ ඉඳලා කරපු කාර්යය ගැන පොඩි විස්තරයක් කියන්නකෝ. රැයත් ඉඳන් අපි දැක්කා සෑහෙන මහන්සි වුණා. ඇත්ත වශයෙන්ම පිටිපස්සේ ඉඳන් මම උයන එක විතරයි කරේ. මේ අතේ තියෙන බෝතලේ මොකද්ද? මේක මේ උයනකොට මේ ලිප ළඟ ඉඳිද්දි ලිපේ තියෙන රස්නේ දරා ගන්න බැරි වෙන හින්දා මේ අයිස් කැට දාලා හදපු මේ කියන්නේ විශේෂ පානයක් මොකක් හරි. විශේෂ පානයක් කියන්නේ මොකද ලිපෙන් එන රස්නේට අපේ ඇඟේ තියෙන ලවණ ප්‍රමාණය පිට වෙන හින්දා ආට අවශ්‍ය කරන ලවණ ප්‍රමාණය තමයි මේකෙන් ලබා ගන්න. ලවණ ප්‍රමාණය නැවත ඇඟට ලබා ගන්න. නැත්නම් අපිට ලිප ළඟ ඉඳන් ඒ වැඩ ටික කරන්න බෑ. මොකද මම ගලදාරි කියවට කරන කාලෙත් එහෙමයි. අපි මගේ ගුරුනාන්සේ ඇවිල්ලා පබිලිස්. ඉතින් පබිලිස් තමයි සබද පබිලිස්ද? නෑ මේ ගල්කිස්ස මහ හොටලේ පබිලිස් සිල්වා. සබබිලිස් සිල්වා මහතා එතුමා තමයි ඉතින් අපිට ඒ විදිහට හදලා ඒ විදිහට මේ පුරුදු කරලා අරගෙන තියෙන්නේ. ඔව් එයත් පබිලිස් තමයි. මේ මං කියන්නේ පබිලිස් සිල්ලා ගැන කතා කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි. අපි තවත් කෙනෙක් ඉන්නවා. අපි මේ බත් එක බෙදා ගන්නවා. අපි ආයෙත් හමු මේ කොහොමද කෑම? රසයි. දැනුයි කණ්ඩ එන්නේ. හරි හරි දැන් ඉන්නද? ඔක්කොම ටික කනවා මේක. ඔක්කොම කනවානේ. හරි ගත්තෝනේ. වචන පැටලෙන්නේ. නැටුම් තෙල් ගහලා ඉන්නේ. නැටුම් තෙල් ගහලා නේ. හරි. හරි බොහොම ස්තුතියි.